අපි නොදන්න රටක සිංහලෙන් ආයුබෝවන් කියලා තිබ්බම ඒක ඇත්තටම වෙනස්ම ෆීලිං එකක්. මේක අපේ දෙවෙනි ඇනිවර්සරි ට්‍රිප් එක. අපි යන්න හදන්නේ සිංගප්පූරුවට. මොන දේ කරන්නත් කලින් ලංකාවේ එයාපෝට් එකෙන් කරන්න ඕනේ ක්ලියරන්ස් ටික අපි කරගන්න ඕනේ. ඉස්සෙල්ලම අපි අපේ චෙක් ලගේජස් and cabin bags මෙන්න මේ සිකියුරිටි චෙක් ඉන් එකෙන් ක්ලියර් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕනේ නම් මෙන්න මෙතනින් ඔයාලගේ බැගේජස් රැප් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 1500කින් වගේ තමයි මේක පටන් ගන්න. මේ වගේ ඩිස්ප්ලේස් වල ඔයාලා ෆ්ලයිට් එකට දාලා ඩීටේල්ස් ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා. කැමති කෙනෙක්ට self check in kiosk එකකින් check in වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ එයාලයින් එකට දාලා check in counter එකට ගිහිල්ලා එතනින් boarding pass එක අරගෙන ඊට පස්සේ baggage drop කරන්න තමයි තියෙන්නේ. ඊළඟ step එක විදියට passport control එකේදී immigration officersලා ඔයාලගේ passport එක stamp කරනවා. ඒක ඇත්තටම record කරන්න දෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ අපේ ෆ්ලයිට් එකට දාලා ගේට් එක හොයාගන්න එක. ඒක අපිට දෙන boarding pass එකේ mention කරලා තියෙන්නේ. ඒ වගේම තෙන්ට යන විදිය හැමතැනම display කරලා තියෙනවා. ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකක් සාමාන්‍යයෙන් විනාඩි 45ක් 60ක් වගේ තියලා තමයි ගේට් එක ඕපන් කරන්නේ. එතනදිත් ආපහු security screening එකක් තියෙනවා. ලංකාවේ අපිට සිංගප්පූරුවට යන්න වීසා ඕනේ නැති නිසා සිංගප්පූරු arrival card එක fill කරලා අපි submit කරන්න ඕනේ. අපේ arrival date එකට දවස් 3ක් ඇතුළත online තමයි ඒක කරන්න ඕන. මේ ෆ්ලයිට් එක උනේ සිංගප්පූරු එයාලයින්ස් වල SQ469 කියන ෆ්ලයිට් එක. ලංකාව වෙලාවෙන් උදේ 12:50ට තමයි ඩිපාචර් එක තියෙන්නේ. අපිට ලැබුණේ forward zone එකේ තියෙන window seat එක. take off කරලා seat belt sign එක අයින් වුණාම ඒගොල්ලෝ flight food serve කරන්න පටන් ගත්තා. අපි දෙන්නම ගත්තේ ෆිෂ් කරි එකක් එක්ක තිබුණ ස්ටීම් රයිස් කියන ඔප්ෂන් එක. ඇපටයිසර් එකට චිකන් සලාඩ් එකකුයි ඩෙසර්ට් එකට රසම රස කේක් එකකුයි තමයි තිබුණේ. ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකක ඉඳගෙන රැට කෑම කන ගමන් FIFA World Cup matches බලනවා කියන්නේ වෙනම ෆීලිං එකක්. අපිට සිංගප්පූරුවට ලෑන්ඩ් කරන්න තිබුණේ උදේ 7:20ට. මේ view එක නම් පුදුම ලස්සන view එකක්. මේ තමයි ජුවෙල් චෙන්ගි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මේක තියෙනවා ටර්මිනල් 4ක්. සාමාන්‍යයෙන් කොළඹට සිංගප්පූරු ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ ටර්මිනල් 2 එකට. අපේ ඊළඟ මිෂන් එක උනේ ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන බැගේජස් ටික කලෙක්ට් කරගන්න එක. මෙහි ඉතින් ලංකාව වගේ නන්නේ මේ ඔටෝමේටඩ් ඉමිග්‍රේෂන් ක්ලියරන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින්දී ඇත්තටම කරන්න තියෙන්නේ අපේ පාස්පෝර්ට් එක ස්කෑන් කරලා ෆේෂල් රෙකග්නිෂන් එකකුයි බයෝමෙට්‍රික් වෙරිෆිකේෂන් එකකුයි කරන එක. ඉතින්දී ඇත්තටම කන්ෆියුස් වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද එතන ඉන්න ඔෆිසර්ස්ලා සෑහෙන සපෝටිව්. ඊළඟට ඉතින් අපි අපේ බැගේජස් ටික බෙල්ට් එකෙන් අරගත්තා. එතනින් එළියට ඇවිල්ලා අපි SIM එකකුයි ට්‍රැවල් කාඩ් එකයි අරගත්තා. කාඩ් එකක් වෙන්නේ $5ක්. අපි ඒකට තව $20ක් ටොප් අප් කරගත්තා. මෙහි ඉතින් ගොඩක් අය යූස් කරන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. අපිත් ඉතින් අපි නතරලා ඉඳපු හොටෙල් එකට ගියේ MRT එකක.